දැන් සමහර අය කියන මේ ව්‍යසනය වීන් කරගත්තු එකක්. අනේ කරුණාකරලා ගිහලා නඩුවක් දාන්න. කියවන්න නැතුව ඉන්න. නඩුවක් දාන්න. අපි ලෑස්ති. ඒ වෙනුවට මොකද්ද කරන්න? අපි ඒ පිළිබඳ නම් කිසිම අවධානයක් යොමු කරන්නේ නැහැ. අපේ ප්‍රමුඛ අවශ්‍යතාවය බවට පත් වෙලා තිබෙන්නේ. බිඳ වැටුණු ජන ජීවිතේ නගා සිටවන්න ඕන. විමක ජර්මානු මාධ්‍යයක් වන DW ඩොයිචේ වෙලා මාධ්‍ය ආයතනය සිය වෙබ් අඩවියේ වාර්තාවක් නිකුත් කරමින් පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකාවට බලපෑ සුලිකුණාටු ඛේදවාචකය රජයේ අසාර්ථකත්වයන් හෙළි කරන බවයි. එම වාර්තාවේ පෙන්වා දී ඇත්තේ ඇතිව ඇති ව්‍යසනය සම්බන්ධයෙන් රජයේ ප්‍රතිචාරය පිළිබඳව ශ්‍රී ලාංකිකයින් තුළ වැඩි වශයෙන් කලකිරීමක් ඇති වී තිබෙන බවයි. විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ පාක්කිසෝති සරවණමුතු මහතා උපුටා දක්වමින් ඩොයිචේ වෙලා මාධ්‍ය පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකා රජයට අනතුරු ඇඟවීමේ සංඥා නොසලකා හැරීම සහ ව්‍යසනය මිනිස් පාලනයෙන් ඔබට යාමට ඉඩදීම සම්බන්ධයෙන් චෝදනා එල්ලවන බවයි. මේ අතර මෙරට ආපදා තත්ත්වය සම්බන්ධයෙන් ස්කයි නිවුස් ජාත්‍යන්තර මාධ්‍ය ආයතනයේද වාර්තාවක් නිකුත් කර ඇති අතර එමගින් පෙන්වා දී ඇත්තේ සුලිකුණාටුව සම්බන්ධයෙන් పూర్ව අනතුරු ඇඟවීමක් හෝ අදාළ ප්‍රදේශවලින් ඉවත්වන ලෙසට තමන්ට දැනුවත් නොකළ බවට ජනතාව චෝදනා කරන බවයි. මෙම ව්‍යසනකාරී තත්ත්වය හමුවේ රජයේ අසාර්ථකත්වය පිළිඹුවීම පිළිබඳව බොහෝ දෙනා කෝපයෙන් සිටින බවත් අදාළ වාර්තාවේ සඳහන්. සුලිකුණාටුව ගොඩබිමට පැමිණීමට සති දෙකකට පෙර නිකුත් කර තිබූ කාලගුණ අනතුරු ඇඟවීම් බැරෑරුම් ලෙස නොසලකා හැරීම සම්බන්ධයෙන් මෙන්ම දෙමළ භාෂාවෙන් පණිවුඩ sannivedanaya නොකිරීම සම්බන්ධයෙන්ද විවේචන එල්ල වී ඇති බවයි ස්කයි නිවුස් වාර්තාව පෙන්වා දෙන්නේ. මේ අතර ද ටයිම්ස් ඔෆ් ඉන්දියා මාධ්‍ය ආයතනයේද ශ්‍රී ලංකාවට බලපෑ ව්‍යසනය සම්බන්ධයෙන් වාර්තාවක් නිකුත් කරමින් පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකාවට බලපෑ සුලිකුණාටු ඛේදවාචකය රජයේ අසාර්ථකත්වයන් හෙළි කරන බවයි. මේ අතර ද ඉන්දියන් එක්ස්ප්‍රස් වෙබ් අඩවියද පෙන්වා දෙන්නේ දිට්වා සුලිකුණාටුව සම්බන්ධයෙන් ඉන්දියාවේ කාලගුණ අංශ ශ්‍රී ලංකාව දැනුවත් කර තිබූ බවයි. ඉන්දියාවේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් මුත්‍රිංජය මොහපත්‍රා මහතා උපුටා දක්වමින් එම වෙබ් අඩවිය පෙන්වා දෙන්නේ පසුගිය නොවැම්බර් 20 වන දින සුලිකුණාටු තත්ත්වයක් ඇතිවීමේ හැකියාව පිළිබඳව නොවැම්බර් 13 වැනිදා අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබූ බවයි. නොවැම්බර් 23 වැනිදා සිට නොවැම්බර් 26 වැනිදා දක්වා අදාළ පීඩන අවපාතයේ වර්ධනයක් පෙන්눔 කරන බවත් එම පද්ධතිය පිළිබඳව කාලගුණ වාර්තා නිකුත් කළ බවත් එම සියලු තොරතුරු ශ්‍රී ලංකාව සමග සාමාන්‍ය පරිදි හෝමාරු වූ බවත් අදාළ වාර්තාවේ සඳහන්. මේ අතර පසුගිය නොවැම්බර් 25 වැනිදා වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනය උපුටා දක්වමින් හිරු ටීවී ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය ඔස්සේද ඉදිරි දින 5 තුළ හදිසි ගංවතුරු තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් පවතින බවට දැනුවත් කළා. ප්‍රධාන ගංගාවල ජල මට්ටම් ඉතා ඉහළ මට්ටමක පවතින බැවින් ඉදිරි දිනවල හදිසි ගංවතුරු තත්ත්වයක් ඇතිවීමේ අවධානමක් ඇතැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු අඟවනවා. එබැවින් සියලුම ගංගා ආශ්‍රිත පහත් නිම්නවල ජනතාව දැඩි අවධානයෙන් පසුවන ලෙසයි එම දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ. පසුබිමක පසුගිය නොවැම්බර් 25 වෙනිදා පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී මාධ්‍යවේදියෙක් විමසා සිටියේ මිලිමීටර් 200 ඉක්ම වූ තද වැසි ඇතිවිය හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවැකි පළ කර ඇති බැවින් ඒ සම්බන්ධ పూర్ව සූදානම කෙසේද යන්නයි. මිලිමීටර් 200ට වඩා තද වැසි කියන්නේ පළාත් 6කට වගේ වෙන්න පුළුවන් කියලා කාලගුණ අංශ අරබල අනාවැකිය නිකුත් කරලා තියෙනවා. මේකට විශාල పూర్ව සූදානමක් වෙන්න ඕන. කොහොමද පූර්ව සූදානම මේ සම්බන්ධයෙන්? එළඹෙන දින දෙකේදී කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව යම් නිවේදනයක් නිකුත් කරලා තිබෙනවා ලංකාවට පහළින් සහ ලංකාව දෙපස යම් අවපීඩන කලාපයක් වර්ධනය වෙමින් පවතින බවට. යනුව ඒකට අපි ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන ප්‍රාදේශීය ලේකම් සහ දිස්ත්‍රික් ලේකම්වරු සූදානම් කරමින් පවතින අවශ්‍ය අවස්ථාවකදී මැදිහත් වීම සඳහා ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය ඒ වෙනුවෙන් කටයුතු කරමින් පවතිනවා.